කලින් වීඩියෝ කතා කරපු විදිහට අලුත් YouTube channel එකකට මම අලුතෙන් වීඩියෝ එකක් හදන්න යන්නේ. මේ වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. මගේ ගාව පුංචි setup එකක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි YouTube කරන්න මට කැමරාවක් නැහැ, මට mic එකක් නැහැ, edit කරන්න computer එකක් නැහැ කියන එක. ඉතින් මේ තියෙන්නේ මම වීඩියෝ කරන විදිය. මම වීඩියෝ කරන්නේ මේ selfie එකක් ළඟ ඉන්න phone එකෙන්. එතකොට මේක මේ නිදසුනක් විදිහට පෙන්වන්න තමයි මම අද ගන්නෙ. අද අලුත් channel එකකට මම වීඩියෝ එකක් හදනවා. ඉතින් ඒක හැදෙන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නේ. මගේ ගාව පුංචි setup මම හදලා තියෙනවා. අපි යම් පොඩ්ඩක් ඒක බලන්න. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මම ෆුඩ් කැටගරි එකට අදාළ වීඩියෝස් තමයි කරන්නේ. මේ විදිහට තමයි මම කැමරා මවුන්ට් කරගන්නේ. එතකොට මේ අපි ගාව ට්‍රේ එකයි මේ පිහියක් ඊට පස්සේ මේ හැන්ඩි ඕනනම් ඉතින් අපිට ගෙදරින් හොයාගන්න පුළුවන් මේ සීනි. ඉතින් මේ පේර කැටි දෙකට නම් ගියේ රුපියල් 380. ඉතින් මේ වගේ පොඩි දේවල් ටිකක් පාවිච්චි කරලා අපිට සෑහෙන දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ ලස්සන අපේ ගෙදර පොඩ්ඩක් මේ මල් එහෙම වවලා තියෙනවා. ඉතින් මම මේ වගේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගත්ත මේ වැඩේට. මේ විදිහට තමයි ඉතින් මගේ පොඩි සෙටප් එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට පොඩියට දැන් කට්ටිය මේ රැල්ලට පුත් channel පටන් ගන්න එපා. මම කියන්නේ පොඩි නිදසුනක් ඔයාලට ඕනම දෙයක් මේ විදිහට low budget කරගන්න පුළුවන්. මේ විදිහට තමයි මම low budget විදිහට මගේ channel එකට වැඩ ටික කරගන්නේ. ඉතින් low budget කිව්වට මේ පොඩි investment එකක් මම කරලා තියෙනවා මගේ videos වලට. මොකද මේක නෑ කියන්නේ අපිට ඇත්තටම නිකන් හම්බ කරන්න බෑ. ඉතින් YouTube එකට සාමාන්‍යයෙන් හොඳ content ටිකක් දාන්න හොඳට අපි ඔළුවෙන් හොඳට හිතන්න ඕනේ. ඉතින් මම අද ඔයගොල්ලන්ට අරන් ආවේ මේකේ පොඩි දේවල් ටිකක්. මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න අනිවාර්යයෙන් මේකේ ප්‍රතිඵලයක් තියෙනවද? මේකට views කොච්චරක් තියෙනවද? කොහොමද මේකේ තත්ත්වය කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරලා එන්නම්. එහෙනම් දැම්ම ගිහලා channel එක පටන් ගන්න. මම හැමදාම කියනවා channel එක පටන් ගන්න කියලා. ඉතින් දැම්ම channel එක පටන් ගන්නවා. ඔයාලට පුළුවන් මේ වගේ ලස්සනට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.